Hello guys, ඔයාලා අද සාදරයෙන් පිළිගන්නවා Sunny Tech YouTube channel එකෙන් ගෙන තවත් super creative video එකක් එක්ක. හරි guys, අපි අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ ඔයාගේ phone එක භාවිතා කරලා මෙන්න මේ විදියට super dual monitor setup එකක් හදාගන්න විදිය. හරි guys, ඔයාලා ඉස්සරහට YouTube කරන්න හිතන් ඉන්නවා නම් editing කරන්න හිතන් ඉන්නවා නම් එහෙම නැත්නම් live stream කරන්න හිතන් ඉන්නවා නම් ඕනම දෙයක් තමයි මෙන්න මේ dual monitor setup එක කියන්නේ. හරි guys, අද අපි එහෙනම් බලමු මෙන්න මේ dual monitor setup එක ඔයා හදාගන්නේ කොහොමද කියලා. හරි guys, වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊට හැපැත්තේ තියෙන bell icon එකත් all press කරලා තියාගන්න. මේ වගේ creative video එකක් දාපු ගමන් ඔයා ගාඩම notification එක ගෙන්න ගන්න. හරි එහෙනම් අද අපි වීඩියෝ එකට I'ma flex on my ex, flex on the hoe. You still be in my head, so I'ma let you know. I realize how much I want you when I. හරි guys, ඔයාලට ඉස්සල්ලාම කරන්න තියෙන්නේ ඔයාගේ flap එකේ තියෙන web browser එක open කරගන්න. හරි guys, ඊට පස්සේ ඔයාලා මේකේ ගිහලා search bar එකේ search කරන්න space desk කියලා. හරි guys, ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ search result වල එන පළවෙනි website එකට log වෙන්න. හරි guys, ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ පැත්තේ දකුණු පැත්තේ උඩ තියෙන කොළ පාට අයිකන් එක උඩ ක්ලික් කරන්න. හරි guys, ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වම් පැත්තේ පහළ තියෙන download button එක ක්ලික් කරන්න. හරි, ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඒ වගේ ඒ application download කරගන්න. ඊට පස්සේ එන්න එතනින් open කරලා ඔයාලට පුළුවන් මේ setup එක ඔයාලා setup කරගන්න. මම මේක setup කරලා තියෙන නිසා ආයෙ setup කරන්න යන්නේ නැහැ. ඔයාලට මේ setup එක ලේසියෙන්ම කරගන්න පුළුවන්. හරි guys, මම මතක් කරනවා මේ වීඩියෝ එක කිසිම තැනක skip කරන්න එපා. මොකද මේ setup එක වැරදුනොත් එහෙම ඔයාලට හදාගන්න ගොඩක් වෙලා යයි. ඒ නිසා මේ වීඩියෝ එක දිගටම බලන්න, skip කරන්න ලැහත් වෙන්න එපා. හරි guys, ඊට පස්සේ ඔයාලගේ phone එක අරගෙන අන්න ඒකේ තියෙන Play Store එක open කරගන්න. ඊට පස්සේ ඔයාලා මේකේ search bar එකේ search කරන්න space desk කියලා. ඊට පස්සේ මේ ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගන්න. මෙන්න මේ විදිහට ස්පේස් ඩෙස්ක් කියලා සර්ච් කරගෙන ඒ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. මෙන්න මේ ඇප්ලිකේෂන් එක තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. අන්න ඒ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි guys, ඊට පස්සේ ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත ඇප්ලිකේෂන් එකට log වෙන්න. log වෙද්දී ඔයාලට කියන්න ඕනේ මෙන්න මේකේ ඔයාගේ මේ ඇප්ලිකේෂන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාගේ PC එකයි ඔයාගේ phone එකයි එකම Wi-Fi connection එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ PC එකයි phone එකයි run වෙන්න ඕනේ එක router එක විතරයි. මෙන්න මේ විදිහට ඔයාගේ PC එකයි phone එක එකම router එක run වෙනවා නම් මේ වැඩේ කරගන්න පුළුවන්. නැත්නම් මේක USB මගින්ද කරගන්න පුළුවන්. මම අද කරන්න යන්නේ router එක භාවිතා කරලා මෙන්න මේ dual monitor setup එක හදාගන්න විදිය. හරි guys, ඊට පස්සේ ඔයාලට මුකුත් කරන්න දෙන්න නැහැ. මෙන්න මේ විදිහට ඔයාලගේ PC එක පෙන්නනවා මෙන්න මේ app එකේ. ඒ app එක එන්නේකුත් ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පොඩ්ඩක් load වෙලා ඔයාගේ application එක මෙන්න මේ විදිහට run වෙන්න පටන් ගන්නවා ඔයාගේ phone එකේ. හරි guys, ඔයාලට මෙන්න මේ විදිහට ඔයාගේ desktop එක ඔයාගේ phone එකේ mirror එකක් විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් ඔයාලට පේන්නේ ඔයාගේ desktop එකේ තියෙන interface එක mirror එකක් විදිහට මේකේ. අතන මේ desktop එකේ තියෙන එක ඔයාගේ phone එකෙන් උනත් desktop එකේ keypad එක access කරලා කැමති දේක් type කරගන්න පුළුවන්. හරි, දැන් අපි බලමු ඔයාගේ phone එක dual monitor setup එකක් කරගන්න ආකාරය. ඉස්සෙල්ලාම ඔයාගේ lap එකේ තියෙන Windows icon එක click කරලා ඊට උඩින් තියෙන settings button එක click කරලා log වෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක උඩ තියෙන සිස්ටම් කියන එකට log වෙන්න. ඊට පස්සේ ඩිස්ප්ලේ යටතේ තියෙන පහළට ගියාට පස්සේ තියෙනවා මල්ටි ඩිස්ප්ලේ කියලා. අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ විදිහට external display කියලා බලා ගන්න පුළුවන්. අන්න ඒක උඩ ක්ලික් කරන්න. හරි, ඊට පස්සේ මෙන්න මේ වගේ මේකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකට keep දෙන්න. හරි guys, දැන් අපිට බලා ගන්න පුළුවන් ඔයාගේ display එකයි ඔයාගේ monitor display එකයි ඔයාගේ phone එකයි අතර dual monitor setup එකක් හැදිලා තියෙනවා.
හරි ගයිස් දැන් ඔයාලට මෙන්න මේ setup එක ඔයා කැමති විදිහට use කරන්න පුළුවන්. ඇත්තට මේකට ෆෝන් එකට වැඩිය ටැබ්ලට් එකක් තියෙනවා නම් ඇත්තටම ගොඩාක් ඇඩ්වාන්ස්. මොකද ෆෝන් එකේ තියෙන පොඩි ස්ක්‍රීන් එකකින් වඩා ටැබ්ලට් එකේ තියෙන ලොකු ස්ක්‍රීන් එකකින් බලද්දී ඔයාලට කිසිදු අඩුපාඩුවක් දැනෙන්නේ නැහැ. මොකද මොනිටර් එකක් තිබ්බත් එකයි ඔයාලට නැටත් එකයි වගේ ටැබ්ලට් එකක් තියෙනවනම්. හරි ගයිස් දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ මොඩල් setup එක use කරන්න. හරි ඉතින් කොහොමද මම අදගෙන ආපු වීඩියෝ එක මේ වීඩියෝ එක හොඳයි නම් මේ වගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට යටින් like එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් guys අදට අපේ වීඩියෝ එක ඉවරයි. ඔයාලට සුබ දවසක්.